හායි ඉතින් ඔයාලා හැමෝම මගේ පින්කෝරා YouTube channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සුචිකෝණාශ්‍රයක සහ ත්‍රිකෝණයක වර්ගඵලය ආශ්‍රිත ගැටලු. ඉතින් මම මගේ YouTube channel එකේ second වීඩියෝ එකේදී කතා කරා සමචතුරාශ්‍රය ආශ්‍රිත ගැටලු. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකත් බලන්න එන්න. හරි. අපි බලමු මුලින්ම අපි බලමු සුචිකෝණ ආශ්‍රය ගැන. සුචිකෝණ ආශ්‍රය. මුලින්ම අපි සුචිකෝණ ආශ්‍රය ලක්ෂණ ටික බලමු මොනවද කියලා. ඉතින් සුචිකෝණ ආශ්‍රයකත් වර්ගඵලය හොයන සමචතුරාශ්‍රය වගේම තමයි දිග වැඩි කිරීම පළල වෙනසකට මොකද තියෙන්නේ? සමචතුරාශ්‍රය අපි ඉගෙන ගත්තා පැති ඔක්කොගෙම දිගවල් සමානයි. එතකොට දිග සහ පළල සමාන වෙනවනේ. එතකොට මේකේ තියෙන වෙනස මොකද්ද? දිග සහ පළල එකිනෙකට වෙනස්. හරි. මම අපි සුචිකෝණාශ්‍රය අඳිමුකෝ. හරි. සුචිකෝණාශ්‍රය. දැන් දිග මම ගන්නවා x කියලා, පළල මම ගන්නවා y කියලා. එතකොට මේ පාදෙට මේ පාදෙ මොකද්ද සමාන? මෙන්න මේ විදිහට තියෙන පාද සමානයි. එතකොට මේ පාදෙට මේ පාදෙ සමානයි. සමචතුරාශ්‍රයම වගේ සමචතුරාශ්‍රය වගේම තමයි මෙන්න මේ පාද දෙකක් එකතු වෙන තැන හැදෙන කෝණය කීයද? අංශක 90. මේ කෝණ ඔක්කොම අංශක 90. ඒ වගේම විකර්ණයක් ඇන්දොත් විකර්ණ ඇන්දොත් ඉතින් මෙහෙම විකර්ණ ඇන්දොත් මේකෙත් අර විදිහට විකර්ණ අඳින්න පුළුවන්. ඇන්දම මෙන්න මේවා සමාන විදිහට තමයි මෙන්න මේ දිගව. මෙතනදලා මෙතන තියෙන මේ දිග වල ඔක්කොම සමාන විදිහට තමයි ඡේදනය වෙන්නේ. මම අතන කලින් සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයන තැනදී කිව්වා සමචතුරාශ්‍රයේ ලක්ෂණ වලදී මෙන්න මේ ඡේදනය වෙන කෝණය හැමතිස්සෙම සමචතුරාශ්‍රයේ දින අංශක 90යි කියලා. මෙතෙන්දී අංශක 90ක් වෙන්නේ නැහැ. මේක තමයි මේකේ වෙනසකට තියෙන්නේ. දැන් අපි බලමු සුචිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. දිග x පළල y කියලා ගන්න. එහෙනම් සුචිකෝණාශ්‍රයේ සුචිකෝණාශ්‍රයේ වර්ගඵල කොහොමද ගන්නෙ? දිග වැඩි කරනවා පළලෙන්. දිග කීයද දැන්? x පළල y. ඊළඟ සුචිකෝණාශ්‍රයේ වර්ගඵලය කීයද? x වැඩි කිරීම y. පළවෙනි ගාන. සුචිකෝණාශ්‍රයක පැත්තක දිග 10යිලු 10 සෙන්ටිමීටර් පළල 5යිලු. අපිට දැන් කියනවා වර්ගඵලය සොයන්න කියලා. මුලින්ම අපි මොකද්ද කරන්නේ? සුචිකෝණාශ්‍රයක් ඇඳගන්න. දිග කීයද කියන්නේ? දිග කියනවා 10 සෙන්ටිමීටර් කියලා. පළල කීයද කියන්නේ? 5 සෙන්ටිමීටර්. කොහොමද එන වර්ගඵලය හොයන්නේ? අපි ලියනවා සුචිකෝණාශ්‍රයේ වර්ගඵලය. කොහොමද හොයන්නේ? දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. දිග කීයද දැන් අපි දන්නවා 10 සෙන්ටිමීටර්. පළල කීයද? 5 සෙන්ටිමීටර්. 10 වැඩි කිරීම 5 කීයද? 50යි. සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. එහෙනම් පැත්තක දිග 10ක් වෙච්ච පළල 5ක් වෙච්ච සුචිකෝණාශ්‍රයක වර්ගඵලය කීයද? දිග වැඩි කිරීම පළල 10 වැඩි කිරීම 5 50යි වර්ග සෙන්ටිමීටර.
ඊළඟ ගාන. දැන් කියනවා සුජුකෝණාශ්‍රයක පරිමිතිය 38 සෙන්ටිමීටර්ලු. ඒ වගේම පළල 7 සෙන්ටිමීටර නම් සුජුකෝණාශ්‍රයේ පැත්තක දිග සොයන්න. පැත්තක දිග සොයන්න. දැන් අපි පළල දන්නවා. තව මොකක්ද දන්නේ අපි? පරිමිතිය දන්නවා. මුලින්ම අපි ත්‍රිකෝණාශ්‍රයක් අඳගමු. දැන් අපිට මොනවද දීලා තියෙන දත්ත? මොනවද අපි දන්නේ? මේ දිග. හරි. දැන් අපි දන්නේ මොකද්ද? පරිමිතිය. දැන් අපි පරිමිතිය දන්නවා. පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. එතකොට හිතන්නකෝ මෙතෙන් පටන් ගත්තොත් කියලා මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා. මේ ඔක්කොම ගන්න එකතු වුණාට පස්සේ පරිමිතිය 38 සෙන්ටිමීටර. පළල දැන් අපිට දීලා තියෙනවා 7 සෙන්ටිමීටර කියලා. මේ පැත්ත 7යි නම් මේ පැත්තත් කීයද? 7 සෙන්ටිමීටර. මේ පැත්ත 7යි නම් මේ පැත්ත 7 සෙන්ටිමීටර. දැන් අපි පරිමිතියට අගය දානවා. දැන් අපි දිග දන්නේ නැහැනේ. ඒ නිසා අපි ඒකට දාගන්නවා x හරි y හරි මොකක් හරි අගය. අකුරක්. දැන් අපි දන්නවා පරිමිතිය කීයද? සුජුකෝණාශ්‍රයේ පරිමිතිය. පරිමිතිය කීයද? 38 සෙන්ටිමීටර. කොහොමද අපි පරිමිතිය හොයන්නේ? දැන් මේ දිග x නම් මේ දිගත් කීයද? x. දැන් මට කියන්නකෝ කොහොමද කියලා. මෙතනින් පටන් ගත්තත් පරිමිතිය හොයන්නේ කොහොමද? මෙතන ඉඳලා මෙතෙන්ට x සෙන්ටිමීටර දාන්න. මෙතන ඉඳලා මෙතෙන්ට 7 සෙන්ටිමීටර. මෙතන ඉඳලා මෙතෙන්ට x i 7යි. ඒ කියන්නේ x ඒව දෙහිකුයි 7 ඒව දෙහිකුයි. මොන එක පාර ලියන නැත්නම් ඉතින් ගන්න 7 සෙන්ටිමීටර. ඒ කියන්නේ 2x දාන්න 14යි සෙන්ටිමීටර. ඒක සමාන වෙන්නේ මොකටද? දැන් අපිට ගන්න දීලා තියෙනවා 38 සෙන්ටිමීටර කියලා. හරි. දැන් අපි බලමු. එතකොට දැන් සුරු කරන්නේ මේ පැත්තේ 2x අපි තියාගන්නවා. මෙතන 14 මේ පැත්තට ගියාම කොහොමද? 38න් 14ක් ගියාම කීයද? මෙතන 38 ඍණ 14 සෙන්ටිමීටර. කීයද එතකොට එන්නේ? 24 සෙන්ටිමීටර සමානයි 2x. බෙදුවම 12 සෙන්ටිමීටර සමානයි x. දැන් අපි x කියලා ගත්තේ මොකක්ද? සමචතුරාශ්‍රයේ පැත්තක දිග. එහෙනම් සුජුකෝණාශ්‍රය. එහෙනම් සුජුකෝණාශ්‍රයේ පැත්තක දිග. කීයද? සුජුකෝණාශ්‍රයේ පැත්තක දිග සමාන 12 සෙන්ටිමීටර. අන්නච්චර. ආයෙ බැලුවා. අපිට දැන් පරිමිතිය දීලා තියෙනවා. පළල දීලා තියෙනවා. පැත්තක දිග හොයන්න කියලා. ඒකට ආදර්ශ කරලා හොයන්න. එහෙනම් සුජුකෝණාශ්‍රයේ පැත්තක දිග 12 සෙන්ටිමීටර. හරි. දැන් කිව්වොත් අපිට සුජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න කියලා. කොහොමද හොයන්නේ? සුජුකෝණාශ්‍රයේ වර්ගඵලය කොහොමද? එහෙනම් සුජුකෝණාශ්‍රයේ කෙටිලින වර්ගඵලය කොහොමද? එහෙනම් සුජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. දිග කීයද? අපි හොයාගත්තා 12යි කියලා. පළල කීයද? 7යි.
එන වර්ගඵලය 12 84 වර්ග සෙන්ටිමීටර. ඊළඟ ගාන. සුචිකෝණාංශාකාර හැඩති ඉඩමක හැඩති ඉඩමක වර්ගඵලය අපිට දීලා තියෙනවා 24 වර්ග මීටර් 24යි කියලා. ඒ වගේම පැත්ත 24යි පළල දීලා තියෙනවා 4යි කියලා. පළල 4යි මීටර කියලා. දැන් අපිට කියනවා මේ ඉඩමේ දිග සොයන්න. නම් දිග සොයන්න. ඉඩමේ දිග සොයන්න. කොහොමද දැන් අපි දිග හොයන්නේ? එකම විදිහට තමයි මේ ගණන් ඔක්කොම ටික යන්නේ එකම විදිහට. දැන් දන්නවා අපි සුචිකෝණාශ්‍රයක් නම් මුලින්ම අපි රූපය හදගමුකෝ. අපිට දැන් දීලා තියෙන මොකද්ද? ඉඩමේ වර්ගඵලය. දීලා දෙනවා වර්ග මීටර 24යි කියලා. පළල දීලා තියෙනවා 4යි මීටර කියලා. දැන් මේ පැත්ත 4යි නම් මේ පැත්තත් මොකද 4යි. එතකොට අපි දන්නේ නැහැනේ දැන් මෙතන ටික. එතකොට අපි ඒකට x කියලා ගියා තමයි. එතකොට අපි දැන් ලියනවා සුචිකෝණාශ්‍රාකාර ඉඩමේ මොකද්ද වර්ගඵලය. කොහොමද අපි සුචිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ? ටික වැඩි කිරීම පළල. හරි. දැන් අපි ඉඩමේ වර්ගඵලය දන්නවනේ අපිට දීලා තියෙනවා කීයද? 24යි වර්ග මීටර. දිග දීලා තියෙනවද නැහැ? දිග තමයි අපි හොයන්න ඕනේ. ඒකට අපි x කියලා දාගන්න. පළල දීලා තියෙනවද? ඔව් කීයද? 4යි. 4යි මීටර. මීටර එකකට මෙතන 1 මීටර එකක් හැප්පෙන තුරු මීටර ඉතුරු වෙනවා. එහෙනම් 24 බෙදීම 4 කීයද? 24 බෙදීම 4 කියන්නේ 6. 6 මීටර සමානයි x. ඒ කියන්නේ මොකද්ද? මේ සුචිකෝණාශ්‍රාකාර ඉඩමේ දිග කීයද? දිග සමානයි 6යි මීටර. මෙච්චර. කියන්නේ මේ ගණන් හරිම සරලයි. හරිම පොඩි දේවල් තියෙනවා. දිග වැඩි කිරීම පළල කියන වර්ගඵලය සමාන වෙනවා. දිග වැඩි කිරීම පළල. ඔය ටික විතරයි මේක තියෙන්නේ. ඊළඟ එක. සුචිකෝණාශ්‍රාකාර හැඩති ගෙබිමක ගෙදරක බිමක දිග සුචිකෝණාශ්‍රාකාර හැඩති ගෙබිමක දිග එහි පළල මෙන් සිව් ගුණයකි. පළල වගේ 4 ගුණයක්ලු දිග. සිව් ගුණයකි. ගුණයකි. දැන් අපිට දීලා තියෙන මේ ගෙබිමේ වර්ගඵලය. ගෙබිමේ වර්ගඵලය 36යි. 36යි වර්ග මීටර නම් දිග සහ පළල සොයන්න. මොකද දැන් දීලා තියෙන්නේ? අපිට දීලා තියෙනවා සුචිකෝණාශ්‍රාකාර හැඩති ගෙබිම. මේ ගෙබිමේ දිග පළල වගේ කී ගුණයක් කියනවද? 4 ගුණයක්. 4 ගුණයක්ලු. ඒ වගේම මොකක්ද කියලා තියෙන්නේ? වර්ගඵලයක් කියලා. වර්ගඵලය දීලා තියෙන 36 වර්ග මීටර. දිග පළල වගේ 4 ගුණයක්. අපි හිතනවා පළල හිතමුකෝ. පළල කීයද? අපි හිතනවා පළල මීටර x කියලා. දිග අපි හිතනවා පළල වගේ 4 ගුණයක් නම් දිග කොහොමද වෙන්නේ? x නම් ඒ වගේ 4 ගුණයක් කියන්නේ 4x. 10 ගුණයක් නම් පළල වගේ 10 ගුණයක් නම් 10x. දැන් මෙතන 4 සිව් ගුණයක්නේ කියන්නේ. එතකොට පළල x නම් දිග 4x. අපි
අපි ඒ විදිහට දාගන්න. දැන් දිග 4x පළල x. දැන් අපි වර්ගපලයට ලියමු. මොකක්ද? සුජිකෝණාශ්‍රාකාර හැඩති ගෙබීමේ වර්ගඵලය. කොහොමද අපි වර්ගඵලය හොයන්නේ? සුජිකෝණාශ්‍රාකාර හැඩති ගෙබීමේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැඩි කරලා පළලෙන්. අපිට දැන් වර්ගඵලය දීලා තියෙනවා කීයද? 36යි. 36යි වර්ග මීටර් 36ක් කියලා දීලා තියෙනවා. දිග කීයද? දිග අපි දිගපළ අපි දන්නේ නැහැ නේ. ඒ උනාට අපි දන්නවා පළල වගේ දිග 4 ගුණයක්. දිග එතකොට දැන් මෙතන 4යි x තමයි දිග. පළල කීයද? x. එතකොට දැන් මෙතන 4 රකින්න 4යි x වැඩි කිරීම x කීයද? x වර්ග. 4යි x වර්ග සමානයි 36යි වර්ග මීටර. 4 බෙදුවාට පස්සේ කීයද? 9යි වර්ග මීටර සමානයි x වර්ග. 9 එතකොට කොහොමද ආන්සර් කියන්නේ? වර්ගමූල අයින් කරාට පස්සේ දැන් අර විදිහට කලින් මම කිව්වා වගේ ධන හෝ ඍණ කියලා ලිස්ට් එකක් එනවා. එතකොට දිගක් ඍණ වෙන්න බෑනේ. පැත්තක දිග කියන එක ගෙම් එක පැත්තකදී ඍණාගයක් වෙන්න බෑනේ. එතකොට මෙතන උත්තර දෙන දෙක එනවා. ධන සහ ඍණ. ධන 3 සහ ඍණ 3 විදිහට එනවා. ඍණාගය අපිට ගන්න බෑ. එහෙනම් අපි ධනාගය ලියනවා x සමානයි ධන 3යි මීටර කියලා. හරි. දැන් මේ x කියන්නේ මොකක්ද අපි ගත්තේ? දිගද පළල? පළලනේ x කියන්නේ. එහෙනම් ඊට මැදි මම මෙතෙන් ලියන්නම්කෝ. එහෙනම් මොකද්ද? පළල. පළල කීයද? 3යි මීටර. පළල වගේ කී ගුණයක්ද දැන්? දෙක කියලා අපි කිව්වා. 4 ගුණයක් සිද්ධ. එහෙනම් පළල 3යි නම් ඒ වගේ 4 ගුණයක් කියන්නේ 4 වැඩි කිරීම 3 4 රත්න 12යි මීටර. හරි. එතකොට අපි හොයමු. අපි බලමු. හරි. දැන් අපිට සුජිකෝණාශ්‍රයක් දීලා තියෙනවා. මේකේ 8යි දිග 8යි පළල 6යි කියලා දීලා තියෙනවා. විකර්ණයේ දිග හොයන්න කියලා තියෙනවා. කොහොමද අපි විකර්ණය අදින්නේ? මේ විදිහට අපි විකර්ණය අදින්නේ. එතන මම කිව්වා මෙතන කෝණයේ අංශක කීයද? 90යි. එතකොට මේ ඇඳපු ත්‍රිකෝණය විතරක් වෙනම අපි අරගමුකෝ. මෙතන 8යි මෙතන 6යි. දැන් මේක මොකක්ද? මෙතන කෝණයේ අංශක 90ක්. එහෙනම් සුජිකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අපිට මේකට දාන්න පුළුවන් මොකද්ද? පයිතිකර සම්බන්ධතාවය. දැම්මොත් කොහොමද? මේක තමයි කාරණේ. අපි ඒක අකුරක් දාගමු c කියලා. එතකොට මෙතන මේක තමයි සුජිකෝණයේ අන්තර්ගත පාද දෙක. හරි. එතකොට පයිතිකර සම්බන්ධතාවය මේකට දාගමු පස්සේ කොහොමද අපි ලියන්නේ? a වර්ග ධන b වර්ග සමානයි c වර්ග. a වර්ග කියන්නේ 8යි සෙන්ටිමීටරගේ සම්පූර්ණ වර්ගය. b වර්ග කියන්නේ 6යි සෙන්ටිමීටර වර්ග සමානයි c වර්ග. දැන් මම කිව්වා මෙතන දැන් මේ සුජිකෝණී ත්‍රිකෝණයට අනුව මේක කර්ණයනේ. මෙන්න මේ කර්ණයේ දිග සමාන වෙන මොකටද? මෙතන තියෙන මේ සුජිකෝණාශ්‍රයේ විකර්ණයට. 8 වරක් 8 කියන 64යි වර්ග සෙන්ටිමීටර. 6 වරක් 6 36යි වර්ග සෙන්ටිමීටර සමානයි c වර්ග. මේ දෙක එකතු කරාම වෙනවා cයි වර්ග සෙන්ටිමීටර සමානයි c වර්ගය. එතකොට මේකේ ධන හෝ ඍණ මෙතන ඊට මූල දෙකක් එනවා. ධන හෝ ඍණ 10යි සෙන්ටිමීටර කියලා. අපි දැන් මෙතන ඍණාගය ගන්නේ නැහැනේ. මොකද ඍණ වෙන්න බෑනේ. සුජිකෝණාශ්‍රමයේ විකර්ණයේ දිග ඍණ වෙන්න බෑනේ. එහෙනම් අපි c අසමානයි ඍණ 10. එතකොට එහෙනම් c සමාන 10 සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ සුජිකෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය 10 සෙන්ටිමීටර. එහෙනම් මේ විකර්ණයේ දිග කීයද? 10යි සෙන්ටිමීටර.
දැන් ළමයි අපි මේ සුජිකෝණාශ්‍රය ආශ්‍රිතව ගැටලු කිහිපයක් හැදුවා. ඊළඟට අපි ත්‍රිකෝණය ගැන බලමු. කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කියලා. ත්‍රිකෝණයේ වර්ගඵලය ආශ්‍රිත ගැටලු කිහිපයකට යමු.